දැසන අපේ අතීතයේ අපි නොදන්නා අභිරහස් වලින් පිරීලා ලෝකයේ ප්‍රධාන ශිෂ්ටාචාර ගැන බොහෝ දේ දැනගෙන හිටියත් අදටත් විද්‍යාඥයන් පව පැහැදිලි කරගන්න බැරි පුදුමාකාර නිර්මාණ ඉතිරි කරපු සමහර ශිෂ්ටාචාර තියෙනවා. අද අපි කතා කරන්නේ ලෝකයේ එහෙම විසදිය නොහැකි අභිරහස් ඉතිරි කළ පුරාණ ස්ථාන 5ක් ගැනයි. පළවෙනි එක නස්කාරේක. අපි පටන් ගන්න පේරු රාජ්‍යයෙන්. බියලි කාන්තාරයක අහසෙන් බැලුවොත් විතරක් පැහැදිලිව දකින්න පුළුවන් සතපුම් ගණනක් දිග දැවැන්ත රූප සටහනක් ගැන. මේව තමයි නස්කාරේක. මීට වසර 2000කට පෙර නස්කා ශිෂ්ටාචාරය විසින් මේව නිර්මාණය කළේයයි. සමහරු කියනවා මේවා තාරකා විද්‍යාත්මක දිනදර්ශන කියලා. තවත් අය කියනවා දේවරුන් හෝ පිටසක්වල ජීවීන් වෙනුවෙන් අදින්න ලද සලකුණු කියලා. කිසි මුසකින් තොරව මේ තරම් නිවැරදි දැවැන්ත රූප බිම ඇන්දේ කෙසේද කියන එක අදටත් ලෝකෙ ඉතිරි වෙති විශාල අභිරහසක්. දෙවෙනි එක වොයිනිච් අත්පිටපත. ඊළඟට අදටත් ලෝකයේ බුද්ධිමතුන්ව ව්‍යාකූලත්වයට පත් කරපු අත්පිටපතක් ගැන කතා කරමු. ඒ තමයි වොයිනිච් අත්පිටපත. මේ වසර 100 ගණනක් පැරණි පොතක්. එහි තියෙන්නේ මොන භාෂාවක්ද කියලා කාටවත් කියන්න බෑ. ඒ කිසියම් සංකීර්ණ කේතයක්ද? නැත්තම් ලෝකයේ කිසිම තැනක නැති ශාක සහ තරු සටහන් මේක ඇදලා තියෙන්නේ ඇයි? සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ බොරු ලේඛනයක් කියලා. තවත් අය කියන්නේ මේක නොදන්න ශිෂ්ටාචාරයක රහස් අඩංගු සැබෑ පොතක් කියලා. හැබැයි සත්‍ය තවමත් පිටුවතට සැඟවී තියෙනවා. අපි කතා කරන තුන්වෙනි මාතෘකාව තමයි ස්ටෝන්හෙන්ජ්. අපි දැන් යමු එංගලන්තයට. එංගලන්තයේ සෝල්ස්බරි තැනතලාවේ පිහිටි ස්ටෝන්හෙන්ජ් ගල් කවය ඔබ දැක ඇති. මේ යෝධ ගල් එතනට ආවේ කෙසේද? සමහර ගල් කිලෝමීටර් 200ක් දුරින් ගෙනන් තියෙනවා. ඒවා ඔසවලා එකිනෙකට සම්බන්ධ කළේ මොන වගේ තාක්ෂණයකින්ද? වඩාත් වැදගත් දේ මේකේ අරමුණ මොකද්ද? මේ පුරාණ තාරකා විද්‍යාත්මක නිරීක්ෂණාගාරයක්ද? නැත්නම් ආගමික වතාවත් කළ ස්ථානයක්ද? අදටත් අවුරුදු නිශ්චිත අවස්ථාවේ හිරු එළිය ගල් අතරින් වඩන ආකාරය පුදුම සහගතයි. ඊළඟට අපි යන්නේ අග්නිදිග ආසියාවට. ලාओසේ ජාස්තැන්නට. මේ කදුකර ප්‍රදේශයේ ගල් වලින් කපන ලද යෝධ භාජන දහස් ගණනක් විසිරී තිබෙනවා. සමහර ඒවා ටොන් ගණනක් බරයි. කවුරුන් මේ භාජන මෙතරම් මහන්සි වෙලා හැදුවද? සමහර පුරාවෘත්තවල කියන්නේ මේවා යෝධයන් යුද්ධයෙන් පසු බියර සාදා බීමට භාවිතා කළ බවයි. නමුත් පුරා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේවා මීට වසර 2500කට පෙර මිය ගිය අය තැන්පත් කිරීමට භාවිතා කළ බවයි. නමුත් සත්‍ය අරමුණ තවමත් සොයාගෙන නැහැ. අවසාන වශයෙන් අපි යන්නේ ලෝකයේ පැරණිතම අභිරහසක් වෙතට. ඒ තමයි ගොබෙක්ලි ටෙපේ. තුර්කියේ පිහිටා ඇති මේ ස්ථානය ඊජිප්තු පිරමීඩ වලටත් වඩා වසර 7000කින් පැරණි. එනම් මේවා නිර්මාණය කරන විට මිනිසුන් තවමත් කොවිතැන පටන් අරන්වත් තිබිලා නැහැ. ඔවුන් මේවා හැදුවේ දඩයම් කරන සමාජයක් විදිහට. මෙතරම් විශාල අලංකාර කැටයම් සහිත ගල් කුළුණු තැනීමට තරම් ඔවුන් සංවිධානය වුණේ කෙසේද? ඔවුන් මේවා පාවිච්චි කළේ දේව වන්දනාවට බව පෙනුනත් ඔවුන් මේවා හදලා ඉවරනාට පස්සේ හිතාමතාමත් පස්සට වසන් කළේ අය කියන එක අදටත් විශාල අභිරහසක්. අපි මේම කල්පනා කරලා බලමු. වසර දහස් ගණනකට පෙර විසූ මේ මිනිසුන්ගේ දැනුම කොතරම්ද? තාක්ෂණය නොතිබුණත් ඔවුන් මේ විශ්මජනක නිර්මාණය කළේ කෙසේද? මේ අභිරහස් විසඳන්න පුළුවන් කියලා ඔබ හිතනවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා අපේ channel එකත් subscribe කරන්න. තවත් අරුම් පුදුම දේවල් සමගින් අපි නැවත හමු වෙමු. bye.